දවසක් හැමෝටම මේ පරිවි හදන ගොඩක් කට්ටිය මේ ඉරිද දවස් වෙනකම් බලාගෙන නිමාඩු දවස ඊට අමතරව ඉතින් සතෙක් හරියට එළියට දාලා ට්‍රේනින් කරලා පොඩ්ඩක් කතුන් එක්ක වැඩි කාලයක් ගත කරන්න පුළුවන් එකම දවසේ ඉරිදා. ඉතින් බලමු අපි ඉස්සරහට අද දවසේ මොනවද වෙන්නේ කියලා. මම ඊයේත් මේ සෙන්සුරාදා හවස් වරුව ගෙදර හිටපු හින්දා සත්තු ටික මං එලෙව්වා. ඒකින්ද අද විවේකයක් දුන්න සත්තු ටිකට සතුන්ටත් හොඳින් නිදහසේ පියාඹල කරලා නිදහසේ ඉන්න අවස්ථාවල අපි ලබා දෙන්න ඕන. ඔය සමාදවසර මං කූඩුව දවස් දෙක වහලා යන්නේ. හවස තමයි මේ ෆ්ලෑෂ් ලයිට් එක ගහලා පොඩ්ඩක් එළියට දාන්නේ. ඉතින් බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. අර ඊයේ හවස සතා ඇවිල්ලා බස් ගන්න ගිහලා වී බකට් එකක් පෙරළුණා. ඉතින් ඒ ටික දැන් අද උදේ සත්තු ටික කනවා. කලවම් කැම ටිකුත් මම දාලා තියෙන. ඉතින් ඒකම මේ දවස්වල ලොකු පෑවිල්ලක් තියෙන අවුවත් සැරයි. දේශගුණේ ටිකක් මේ අයහපත් තත්ත්වයක තියෙන්නේ. වතුර ටික නම් පිරිසුදු අනිවාර්යෙන් තියන්න ඕන. මම ඉතින් මේ කූඩේ ඇතුළෙත් වතුර එකක් තියලා තිනවා. ඊට අමතරව එළියෙත් වතුර දෙකක් තියලා තිනවා. වතුර බොන්න ස්ථාන දෙකක් හදලා තියෙනවා. ඉතින් එහෙම තමයි ඉතින් මේ අනිවාර්යෙන් තියන්න ඕන. ඊට අමතරව මේ ඉරිදා දවසටත් ඕගොල්ලෝ අනිවාර්යෙන් නාන්න සතුන්ට බේසමක හරි වාජනයක හරි දාලා වතුර ටික තියන්න. එතකොට ඒකත් මේ සතුන්ට ලොකු දෙයක්. ඔයාලා ටයිමින් සතුන් හදනවා නම් අනිවාර්යෙන් දවසට එක වේලක් දුන්නාම හොඳටම ඇති. ඊට අමතරව මේ පැටව් කවන මහ ජෝඩු ඉන්නවනේ. ඒතකොට මේ සතුන්ට අනිවාර්යෙන් දවසට වේල් දෙකක්වත් දෙන්න ඕනේ. ගොඩක් දුරට හොඳයි මේ දවසම වගේ සතුන්ට කන්න තියලා තියෙනවා නම්. එහෙම නැත්නම් අර ඔයාලා හවස විතරක් කෑම දීලා මේ පැටවුන්ට කැවුවාම පැටව් ඇට වෙන්න බලනවා. මොකද යාර මහ සත්තු කවන්නේ පැටවුන්ට දිරෝපු කෑමන මේනේ. එතකොට තමයි ගොඩක් දුරට මේ සතුන් බාල වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි ඉතින් සත්තු හදද්දී පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒවත් අපි දැනගන්න ඕන. හෝල් එක ආව මට දැන් අර ඊ ආපු සතා මේ නැවත ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ සතා බහින්නේ මේ ෂීට් වහලක ටැංකියක් උඩලු. සමහර ඒ සතාට පුරුදු ස්ථානයක්ද කියන්න දන්නේ නැහැ. එයා හිටපු ගෙදර ඒ වගේ වෙන්නේ නැති සමහර විට. මම සත්තු ටික දැම්මා මේ මාත් එලෙව්වා. ඉතින් පැටව් සෙට් එකකුත් ඉන්නවා වහලේ. ඒකින්ද ඉතින් රෑනම තමයි දාන්න වෙන්නේ. අර සත්තු ටික හදලා තින්න අර පොල් එල්ලක් ගැහුවත් මේ පොඩි මොකක් කරත් ඉස්සෙන විදියට. ඒතකොට ඉතින් ඒකෙත් අර වාසියක් තියෙනවා. ඉතින් අර හදිසියේ පැටියෙක් හරි ගියොත් තමයි පාඩුවක් වෙන්නේ. නැත්නම් ඉතින් අර හතෙක් ආවොත් හදිසියක එලව ගන්න ලේසි. අර ගල් ගගා ඉන්න මේ ගස් වලට ගල් ගහන්න ඒව මුකුත් නැහැ. මේ වහලට තමයි ගස් සත්තු ටික බහින්නේ. ඈතනම් ඉන්නවා ඉතින් සත්තු ටිකක් මේ ගෙවල් දෙකකින් දාලා හොයන්න අමාරුයි. ඉතින් තව ටිකක් ඉස්සුනොත් නම් අනිවාර්යෙන් ගෙවල් තුනේම එකට සෙට් වෙයි. මේ ඒකත් තියෙන ලොකු ප්‍රමාණයක් උඩ ඉස්සෙන්න ඕනේ. මේ එහෙම වුණොත් තමයි සෙට් වෙන්නේ. මං ඉතින් ඔක්කොම සත්තු ටික දාගන්නවා මේ කූඩුවේ ඉන්න මේ වහලට තව 10ක් 15ක් දාන්න ඉතුරු කරගෙන ඉතුරු සත්තු ටික මේ සේරම උඩ එලවනවා. එකෙක්වත් නැහැ උඩ යන්නේ සත්තු. බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ටිකක් නම් ඉස්සෙලා තියෙන සත්තු ටික. ඉරිදාට අනිවාර්යෙන් එක සතෙක් හරි කොහොම හරි බහිනවා ගෙදර. ඒකින්ද අර බිත්තරයට ඉන්න කිරිල්ලියෝ ටික මම ඒ කූඩුවේම තියලා තමයි මේ අනිත් සත්තු ටික තමයි මේ ගහන්නේ. තව මගේ සත්තු 7 දෙනෙක් ඉන්න මම ඒ සත්තු මේ සත්තු එක්ක අරින්නේ නැහැ. මොකද ඒ සත්තු වෙනම එලවන්නේ ටයිමින් වලටම එලවන්නේ. එතකොට මේ සත්තුත් එක්ක එලෙව්වොත් ඒ සත්තු ටිකත් මේ රෑම් පිටින් එලෙව්වාම ගොබ්බ වෙනවා. ඒකින්ද ඉතින් නිවාඩු වෙලාවට තමයි මේ සත්තු ටික වෙනම මම ට්‍රේනින් කරන්නේ. මේ සත්තු ටික අල්ල කවදාකවත් ඒ සත්තු ටික ට්‍රේනින් කරන්නේ නැහැ. ඒ ටික වෙනම හදන්නේ වෙනම කෑම් බීම දීලා වෙනම විදියට වෙනම පෝෂණය ලබා දීලා තමයි සත්තු ටික හදන්නේ. උඩා මල්ලි කෙනෙක්ගේ සත්තු 4 දෙනෙකුත් රෑනට සෙට්ලා තින්නේ. අනිත් ටික නම් මගේ සත්තු ටික ඉන්නේ. අර හතා ආවේ නැහැ මේ වට දෙක තුනක් ගහලා ඉවරලා මේ ආයේ වහලට බැස්සලු. බලමු ඉතින් තව වෙන සතෙක් හරි එයිද කියලා. අලු සතෙක් ඉන්න මොකෙක් හරි උඩින් මේ හොයාගන්න බෑ. මගේ සත්තු ටිකක් දැන් මට මොකු දින්නේ කියලා ලොකු ප්‍රමාණයක් ඉන්නේ හින්දා. අවුවත් සැරයි ඉතින් 4 5 දෙනෙක් දැන් වහලට බැස්සා.
තව සතෙක් දෙන්නේ පහල කැරගෙනවා මේ බහින්න කිට්ටුයි වගේ වහලට. අනිත් ටික නම් උඩ ඉන්නවා සාමාන්‍ය මට්ටම් ඉන්නේ. උඩා ගෙදර කට්ටියගේ සත්තු ටිකත් මේ ටික ටික දැන් මේ පැත්තට අදිනවා. මොකද මගේ රෑනත් දැන් ටිකක් පාත් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ අල්ලෙක් එහෙමත් රෑත යනවා කැඩෙනවා රෑනෙන්. ඒ සත්තු ටික ඉතින් අර පාත් වෙනකොට ඒ සත්තු ඒ ගෙවල් වලට යනවා. මොකද හොඳට දැන් පුරුදු වෙලා තියෙන ගෙවල් ටික. සමහර දවස්වල ඉතින් ගෙවල් ටිකේ ඔක්කොම සත්තු ටික එකට සෙට් වුණාන් පස්සේ මේ සත්තු 100ක් විතර ඉන්න අවස්ථාවක් තියෙනවා. උකුස්සෝ ඉතින් අර ගැහුවොත් එහෙම හරි අමාරුයි බේර ගන්න. ඉතින් ඒකින්ද ගොඩක් දුරට මේ හරි භයානකයි. මොකද සතෙක් හරි නැතුනොත් ඒකත් පාඩුව අපිට. මේ ඉතින් අර ආස කරන සත්තු ඉන්නේ ඔක්කොම. සාමාන්‍යයෙන් වැහිලා සතෙක් මේ ඇවිල්ලා මේ හරියෙන් ගියොත් මිසක් පාත මට්ටමෙන් වගේ ආවොත් නම් මේ අනිවාර්යයෙන් මේ ළඟපාත ගෙදරක බහිනවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් විතර අපට බැලුවොත් එහෙම ගෙවල් 30කට වැඩිය පර්වි හදන කට්ටිය දැන් ඉන්නවා. පහුගිය ටිකේ නම් ගෙවල් 10ක් විතර වගේ තිබුණේ. ඉතින් අනිවාර්යෙන් මේ කොහෙන් හරි ගෙදරක බහිනවා තමයි. ඉතින් අපෙත් අර වැහිලා යන සතෙක් කොහේ හරි ඈත ගියොත් මිසක් පාතින් ගියොත් සතෙක් මේ එක පැටියෙක් ගියොත් මේ ළඟපාත කොහේ හරි ගෙදරක අනිවාර්යෙන් බහිනවා. දැන් නම් සත්තු ටික පාත් කරලා වගේ තියෙන්නේ මේ අනිත් ගෙවල් දෙකේ සත්තු ටික බැහැලා තියෙන්නේ. මේ ඒ පැත්තේ සතු 3-4 දෙනා පේන්න ඉන්නේ. බලමු බහිද කියලා. මේ සතෙක් ආවෙත් නැහැ. මේ සත්තු ටික බහින්න කිට්ටු වෙනවා. අනිවාර්යයෙන්ම වහලට සත්තු ටික ඔක්කොම දානවා. ඒ වගේම මේ ගස් බහින සත්තු ආවොත් පොඩ්ඩක් බහින්න හොරයි. මේ රෑනත් එක්ක බැස්සොත් මිසක් මේ නැත්තම් ඒ සත්තු වහල වලට බහින ටිකක් හොරයි. ඔය හරි ගහක් අල්ලන්න තමයි බලන්නේ. ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් අර අපේ උන් වහල බහින ඉඳලා ඒ ගස් බහින සත්තු බහින්න නැති වෙලාවලුත් තියෙනවා. සත්තු ටික රක් ගාලා දාපුවම ඔක්කොම බහිනවා. විනාඩි 40 විතර කිට්ටු ගානක් හිටියා අද උඩ. මේ ලොකු වෙලාවක් හිටියේ නෑ. මේ අලුත් කීස් පැටව් සෙට් එක මේකේ ඉන්නවා ටිප්ලර් පැටියෙක් ඉන්නවා. කීරන් ලයින් එකේ පැටව් සෙට් එකක් ඉන්නවා. සාස්කීන් එකෙක් ඉන්නවා. සිල්ලර් වලින් බැහැවු පැටියෙක් ඉන්නවා. ෆැමිලියාර මහජෝඩුන අරන් ගියාගේ පැටියෙක් ඉන්නවා. මෙහෙම තමයි මේ සත්තු සෙට් එකේ ඉන්නේ. ඌඩුවේ උඩින් මම පොඩි කවුලුවක් තියලා තියෙන මේ සතුන්ට එළියට එන්න ඇතුළට යන්න. ලොකු දරලා ඉන්නේ අනිවාර්යෙන් මේ මම ගෙදර හිටියොත් විතරයි. මයින් පැටියෙකුත් ඉන්නවා තව. මේකෙත් මහවුන් දුන්නා. සාස්කින් කිරිල්ල ඉන්නවා. එකත් බිත්තර දාලා තියෙන්නේ. සමහර එකත් එක බිත්තරයක් දාලා කිරිල්ල ඉන්නේ. මේ කිරිල්ලෙත් බිත්තර දාන්න ඉන්නේ. මේකෙත් බිත්තර දාලා තියෙන්නේ. මේකත් බිත්තරට ඉන්න ජෝඩුව. හොලන් කුරුල්ලයි කසුරි කිරිල්ලි. මේකත් පොඩි පැටවු දෙයක් ඉන්නවා. මේක මේ රෙඩ් පාකිස්තාන් වගේ මේ රතු කීරන් එක. කෙනා රෙඩ් පාකිස්තාන් පාටට වැටලා තින්නේ. මේ ලොකු වෙද්දි කොහොමද පාට ඔක වෙනස් වෙනවා.
සත්තුරේ අතින් කාලා බීලා දැන් නාන්නත් තිබ්බා. ඒක නාලා දැන් වහලේ ඉඳලා වේල්ලා පහළට බහැලා තින්නේ. ඌඩුවත් පොඩ්ඩක් එන්නේ අස්පස් කරා. 10 එකක් ගෙන්න යන්නත් උණු තව ටික. මේව තමයි අද දවසේ මේ කාලේ ගෙවුනේ. වෙලාවත් ඉතින් ගියා තේරුණෙත් නෑ මේ සාමාන්‍ය දැන් වෙලාව 2:00 විතර වගේ ඇති. ආයෙත් පොඩ්ඩක් ඔය කැම ටිකක් කලවම් කැම ටිකක් මේ කරා වී ටික නම් කන්නේ නෑ දැන් ඕක. යාතු ගෑම් පස්සේ ඔය ටික මයින් කරලා දාන්න මොකද දැන් ඩස්ට් එක දූවිල්ලක් තියෙනවා. ඉතින් අර හොදලා දෙන්නේ මම අර බකට් එක පෙරළුණා නිසා තමයි මම දැම්මේ. නැවතත් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඉතින් අපිත් එක නිරන්තරයෙන් එකතු වෙලා ඉන්න. ස්තුතියි.